අනුර විධානකමගේ නොහොත් කච්චා තාජුඩීන් ඝාතනය සම්බන්ධ බවට ප්‍රවෘත්ති පළවීම සමග අනුර විධානකමගේගේ පුත්‍රයා විසින් සිය සමාජ ජාල කිනුවේ විශේෂ සටහනක් තබා ඇති අතර එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තම පියාගේ ඝාතනයට තම සහෝදරයා හා සහෝදරියගේ ඝාතනයට තම මව සහ ඇයගේ අනියම් පෙම්වතා සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි ඇති බවයි. ඒ බව සඳහන් කරමින් ඔහු විසින් තබා ඇති සටහන මෙසේ. අනුර විධානකමගේ නොහොත් කච්චා තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බවට පැවති යන අසත්‍ය තොරතුරු නිවැරදි කිරීම. 2012 වර්ෂයේදී මැයි 17 වන දින ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක තාජුඩීන් මහතාගේ ඝාතනයට මෙම වසරේ පෙබරවාරි 19 වන දින ඝාතනයට ලක් වූ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දනියේ කච්චාද මෙම ඝාතනයට සම්බන්ධ බව ඊයේ දිනේදී පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. පොලිසිය පවසන ආකාරයට වසීම් තාජුඩීන් පසුපස හඹා යන මෝටර රථයට නගින පුද්ගලයා මිද්දනියේ කච්චා නොහොත් අරුණ ප්‍රියන්ත බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදනය කර තිබේ. ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දනියේ කච්චාගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශනයේ සිටින්නේ තමන්ගේ සහෝදරයාද සිටින්නේ බවට අසන්නේ නැත්තේ ඇයි? තමන්ගේ දරු තිදෙනා හා තමාගේ සැමියා හැරදමා වෙනත් පුද්ගලයෙකු සමග ගිය ගැහැණියකගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නේ ඇයි? අරුණ ප්‍රියන්ත පුද්ගලයා 2012 වර්ෂයේදී මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාවක් කරන වග ඔහුගේ සමීපතමින් දන්නා කාරණාවක්. එහෙම තත්ත්වයක් තිබියදී ඇයි ඔහුගේ සහෝදර සහෝදරියන්ගෙන් සාක්ෂි සටහන් කරගන්නේ නැත්තේ ඇයි? තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශනවල සිටින පුද්ගලයා බවට හඳුනාගෙන ඇත්තේ ඔහුගේ අංග ලක්ෂණ වලින් බව සිටීම විහිළුවට කාරණාවක්. තවද අරුණ ප්‍රියන්ත නොහොත් කච්චා සහ දරු දෙදෙනා ඝාතනය සඳහා ඔහු හා ඔහුගේ දරු දෙදෙනා හැරගිය බිරිඳ සහ ඔහුගේ අනියම් පෙම්වතාද මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැති පුද්ගලයාගේ සහෝදර සහෝදරියන්ට ඇත. එයට හේතු වී ඇත්තේ අරුණ ප්‍රියන්ත හා දරු තිදෙනා හැරදමා ගොස් සිටින බිරිඳ හා ඇගේ අනියම් පෙම්වතා වන සම්පත් රාමනායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද බැකෝ සමන්ගේ ප්‍රධාන සමාජිකයෙක් බවට සාක්ෂි ද ඇත. එම නිසා මාගේ පියාගේ ඝාතනයට සහ මාගේ සහෝදරයා හා සහෝදරියගේ ඝාතනයට මාගේ මව වන අමීෂා බෙත්මි ඇයගේ අනියම් පෙම්වන සම්පත් රාමනායක වන පුද්ගලයා සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂිද තිබේ. ලංකා යූනිවස් සබස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.